ධර්මය දකින්න කාලේ උදා වෙලා තියෙන්නේ. මේ ස්වභාවික විපත් වලින් බේරෙන්න තියෙන එකම මඟ මේ ධර්මයේ දකින්න. අපි මොනවද යනකොට ඇරයි යන්නේ? හොඳ නරකයි. අපි මේ එකතු කරන වස්තුව, වෛරය, ක්‍රෝධය, මේ කිසිම දෙයක් අපි ඇරයි යන්නේ. යනකොට යන්නේ අපි හොඳ පමණයි. එහෙනම් අපි මොකද්ද කළ යුත්තේ? ධර්මයේ දකින්න පුළුවන්. ඔබට ධර්මයේ දකින්න පුළුවන් ස්වභාවධර්මයේ මේ ශ්‍රී ලංකාව ඇතුළෙම බලන්න මේ ස්වභාවික විපත් වලින් මේ ගම් අතුරෙන් බලන්න මිනිස්සු කී දෙනෙක් මැරුණාද? කී දහහකට අවතන් වෙලා ඉන්නවද? එහෙනම් මේ එකතු කරපු ධනය මේ ඔක්කොම විනාශ වෙලා තියෙනවා. එහෙනම් මිනිස්සු විනාශ වෙලා තියෙනවා. එහෙනම් ධර්මයේ දකින්න ඔබට පුළුවන්. බලන්න ඔබේ ඇස් ඉස්සරහම. එහෙනම් අපි මිනිස්සුන්ට මිනිස්සු වශයෙන් උදව් කරාගෙන අපි හොඳ නරක ඉගෙනගෙන අපි හොඳින් ජීවත් වෙන්න ඕනේ. මේ අවුරුදු 50 60 ජීවත් මේකෙන් අපි ගොඩාක් මිනිස්සු පව් කරාගන්නේ. හොඳ කරන බොහොම අඩුයි. එහෙනම් අපි ධර්මයේ දකින්න ඕනේ. ඔබ දකින්න ඇති අනුරාධපුරේ මේ ප්‍රධාන පූජා භූමියක් මහා කප්පුව. මේ අහිංසක සත්තු මරාගෙන යනවා. සල්ලි මේ කාගේ වැරදිද? මේ තමන්මයි වැරදි කරන්නේ. මේ මිනිස්සු පෝසත් කරන්නේ තමන්මයි. මේ මිනිස්සු සල්ලි ලැබෙනකොට මේ මිනිස්සු තියෙන ජහජරා ඔක්කොම කරනවා. මේ පන්සල් වල හාමුදුරුවොත් එහෙම තමයි. අනුරාධපුරේ හාමුදුරුවොත් එහෙම තමයි මිනිස්සයා කියන්නේ. මේ පන්සල් වල ඒකනේ මූ මලි වගේ මහත් වෙලා ඉන්නේ. ඔබත් මේ ධර්මයේ විනාශ කරන්න දායකත්වය දෙනවා. එහෙනම් මේ ධර්මයේ රැකීමට හගින කිසිම සත පහක් මුදලක් අය වෙන්නේ නැහැ. මේ දකින්න මේ ධර්මයේ බුදුහාමුදුරු දේශනා කළා තියෙන මේවා රකින්න පමණයි. මේවා ක්‍රියාවෙන් කරන්න. ඔබ ධාතු කිඳලා සල්ලි හම්බ කර මේ අහක යන මිනිසුන්ට සල්ලි දීලා එවුන් පෝසත් කර මේ සිවුරු දාගෙන ඉන්න මිනිස්සු ලක්ෂ ගණන් කෝටි ගණන් පූජා කරන වැඩක් නෑ. එහෙනම් මේ සීලය රකින්න ඕන නැත්තේ. මේ සීලය රැක්කොත් තමයි ඔබට හොඳ පරලොවකට යන්න පුළුවන්. මේ ධර්මයේ දැක්කොත් තමයි මේ සබහාදම් උන්නත් අපට පිහිටෙනවා. මේ ධර්මයේ රැක්කොත් මේ බුදුහාමුදුරු දේශනා කරපු ශික්ෂාපද වලින් හරියට රැක්කොත් මේ ලංකාවට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒ මේ ධර්මයේ මාර්ගයේ ගියොත් එදා බලන රතන සූත්‍රයේ මේ යක්කු පිළිවිතු මේ ලෙඩ රෝග වෝකරා මේ රතන සූත්‍රික බලන මේ ධර්මයේ ගුණ අපි දැක්ක මිනිස්සු ජීවිත බේරෙන මේ ගම් වතුරේ බලන්න බිල්ඩින් වලට යට වෙලා බේරිලා ඉන්නවා. ඒ පින් කරලා ධර්මයේ හැසිරලා හොඳ දේවල් කරලා මේ මිනිසුන්ට තමන්ගේ ජීවිතේ වේරෙනවා. ඉබ්බාගම පැත්තේම සම්පූර්ණ නායකලා එක ගෙයක් බලන්න ඉතුරු වෙලා තියෙන මිනිස්සුත් ඉතුරු වෙලා මේ මිනිස්සුන් හොඳ ගුණ ඇති. එන ඔබත් අපි සමෝම මේ ධර්මයේ හසුණු මේ ස්වභාවික විපත් වලින් බේරෙන්න පුළුවන්. අපිට හොඳ තැනකට යන්න පුළුවන්. මේ ධර්මයේ රකින්න සත පහක් යන්නේ. මේව අවබෝධ කරගන්න. ධර්මයේ දකින්න අද පොයි දාත ඔබට නිවන් සැප ලැබේවා.